ලංකාවේ ගොඩක් දෙනෙක් ආස කරන පාරවල්වල නිතරම දක්නට ලැබෙන බජට් SUV එකක් තමයි Toyota Race කියන්නේ. හැබැයි ඔයා දන්නවද මේ වාහනය ඇත්තටම නිෂ්පාදනය කරන්නේ Toyota සමගම නෙමෙයි කියලා? ඔව්, මේක සම්පූර්ණයෙන් රැප් ටීමක්. ඔයා දැනටමත් Toyota Race එකක් පාවිච්චි කරන කෙනෙක් නම් නැත්නම් ඉදිරියට මේ වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද අද අපි කතා කරන්නේ කාටවත් කියන්න බැරි Toyota Race එක ඇතුළාන්තයේ ඇත්තම රහස් විස්තරයක් ගැන. Welcome to Vibe Auto. I'm not the DJ and I love this song. අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම අපේ channel එකට. අද අපි කතා කරන්නේ Toyota Race SUV එක ගැන. මේ වාහනය කොහෙන්ද හදන්නේ? මේකේ තියෙන රහස් මොනවාද? මේකේ එන ග්‍රේඩ් සහ ඔප්ෂන් මොනවද කියලා අපි විස්තරාත්මකව බලමු. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා දැන්ම අපිත් එක්ක එකතු වෙන්න. අපි මුලින්ම බලමු මේ වාහනේ ඇත්තටම අයිතිකාරයා කවුද කියලා. ඇත්තටම මේ වාහනය 2019 දී මුලින්ම සැලසුම් කරලා නිර්මාණය කරන්නේ Toyota සමාගමට අනුබද්ධිත Daihatsu සමාගම විසින්. Daihatsu Rocky කියන නමින් මේ වාහනේ තියෙන අතිශය සාර්ථකත්වය නිසා මේක තවත් සමාගම් කිහිපයකට විකුණන්න ඔවුන් තීරණය කරනවා. ඒ අනුව තමයි Toyota සමාගම තමන්ගේ ලෝගෝ එක සහ ඉදිරිපස බෆර් වල පෙන්වන විතරක් පොඩ්ඩක් වෙනස් කරලා Toyota Race විදියට මාකට් එකට දාන්නේ. මේ වාහනය ලෝකේ රටවල් 3ක නිෂ්පාදනය වෙනවා. ජපානයේ Daihatsu Rocky විදියට වගේම Subaru Rex කියන නමිනුත් මැලේසියාවේ Peruva Activa කියන නමිනුත් ඉන්දුනීසියාවේ Toyota Race විදියටත් මේක නිපදවනවා. මේක ජපානයේ මැලේසියාවේ ඉන්දුනීසියාව යන රටවල් තුනෙම නිෂ්පාදනය කරනවා. හැබැයි මේ හැම එකටම ඇතුළාන්තය සහ තාක්ෂණය එකම. ඔයා ගන්න යන Toyota Race එක හදලා තියෙන්නේ මොන රටේද කියලා හරියටම දැනගන්න ඕනේ නම් ඔයා ඒකේ මොඩල් කෝඩ් එක බලන්න. A202, A210, A201 මේ කෝඩ් ඔක්කොම තියෙන්නේ ජපානයේ නිෂ්පාදනය කරන ඔරිජිනල් JDM වල. ජපානයේ විතරක් හැදෙන Daihatsu Rocky සහ Subaru Rex වලට එන්නේ මේ කෝඩ් එකමයි. දැනට ලංකාවේ මාකට් එක තුල වැඩිම ජනප්‍රියතාවයක් පවතින වාහනය මේක. ශ්‍රී ලංකාව තුල පවතින Toyota ලංකා ආයතනය ගෙනන්නේ මේ මොඩල් එක නෙමෙයි. කෙසේ වෙතත් ෆීචර්ස් සහ රීසේල් වැලියු වලින් ගත්තාම ඔබ අනිවාර්යයෙන්ම ඉම්පෝර්ට් කළ යුතු වාහනය මෙයයි. A250. මේ කෝඩ් එක තියෙන්නේ ඉන්දුනීසියාවේ නිෂ්පාදනය කරපු වාහනවල. ලංකාවේ Toyota ලංකා ආයතනයේ නිල වශයෙන් ගෙනන්නේ මේ ඉන්දුනීසියානු නිෂ්පාදනයයි. මෙය ජපානයේ JDM එකට වඩා ප්‍රමාණයෙන් විශාල වුවත් මේ ෆීචර්ස් සහ රීසේල් වැලියු එක අතින් ජපානයේ JDM එකට වඩා පහළ මට්ටමක තමයි තියෙන්නේ. A270 මේ කෝඩ් එක තියෙන්නේ මැලේසියාවේ නිෂ්පාදනය කරපු Peruva Activa වාහනවල. දැන් අපි බලමු මේකේ performance ගැන. මේ වාහනවල ප්‍රධාන වශයෙන් 1 liter turbo engine සහ 1.2 liter engine වශයෙන් ලබා ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂම දේ තමයි DCVT කියන gearbox තාක්ෂණය. Toyota සමාගම තමන්ගේ වාහනවලට මේ තාක්ෂණය පාවිච්චි කරපු පළවෙනි වතාව තමයි මේක. මේ නිසා 1 liter කුඩා engine එකක් තිබුණත් 1.5 liter engine එකක් වගේ ඉතාමත් හොඳ pickup එකක් සහ කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය ලීටරයට කිලෝමීටර් 18ක වගේ ඉතා හොඳ ඉන්ධන පිරිමැස්මක් මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 1.2 ලීටර් හයිබ්‍රිඩ් version එකකුත් වෙළඳපොළට එනවා. හැබැයි මතක තියාගන්න මේක Toyota Prius හෝ Aqua වල තියෙන සංකීර්ණ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් නෙවෙයි. මේක Daihatsu සමාගමේ සරල හයිබ්‍රිඩ් තාක්ෂණයක්. මෙතනදී එන්ජින් එක ලේසියෙන්ම රෝද කරකවන්න පාවිච්චි වෙන්නේ නැහැ. එන්ජින් එක ක්‍රියා කරන්නේ ජෙනරේටරයක් විදියට. බැටරිය චාර්ජ් කරන්න විතරයි. වාහනය සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ බැටරියෙන් සහ ඉලෙක්ට්‍රොනික මෝටර් එකකින් විතරයි. ඔයා ජපානයේ ලංකාවට රේස් එකක් ගෙනවා නම් මේකේ ග්‍රේඩ් ප්‍රධාන වශයෙන් තුනකට බෙදෙනවා. ඔයාගේ අවශ්‍යතාවය අනුව මේවා තෝරගන්න පුළුවන්. මේකේ 1.2 ලීටර් හයිබ්‍රිඩ් එන්ජින් එකෙන් මොඩල් දෙකක් එනවා. ඊළඟ මොඩල් එක වෙන්නේ හයිබ්‍රිඩ් Z1. ඊට මැද මොඩල් එක වෙන්නේ හයිබ්‍රිඩ් G1. ඒ වගේම මේ දෙකම 2 wheel drive vehicle දෙකක්. ඒ වගේම 1.2 ලීටර් පෙට්‍රල් එන්ජින් එකේ ග්‍රේඩ් තුනක් එනවා. ඒ තමයි ඉහළම ග්‍රේඩ් එක වන Z, මධ්‍යම ග්‍රේඩ් එක වන G සහ පහළම ග්‍රේඩ් එක වන X1. අවසාන වශයෙන් 1 ලීටර් එන්ජින් එකක් එක්ක මේකේ ග්‍රේඩ් තුනක් එනවා. ඒ ග්‍රේඩ් තුනම 4WD එහෙම නැත්නම් 4 wheel drive විදිහට තමයි එන්නේ. ඔෆ් රෝඩ් හෝ කඳුකර පාරවල් වලට ගැලපෙන මේ මාදිලිය ZG සහ X කියන ග්‍රේඩ් තුනෙන්ම බලා ගන්න පුළුවන්. මේ හැම ග්‍රේඩ් එකකම ඔප්ෂන් සහ මිල ගණන් එකිනෙකට වෙනස් වෙනවා. වාහනය
වාහනයේ බාහිර පෙනුම ගත්තොත් alloy wheel, LED hand light, daytime running light සහ power mirror වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉන්ටීරියර් එක පැත්තෙන් ගොඩක් ලස්සන black interior එකක්, සිල්වර් සහ ක්‍රෝම් ලයිට් එකක් එනවා. IS ග්‍රේඩ් වල රතු පාට ලයින් එකකුත් එනවා. රේස් එකක් ගන්න ඉන්නවා නම් එන ඩිෆෝල්ට් ෆීචර්ස් වලට අමතරව මේ ඔප්ෂනල් ෆීචර්ස් ගැන දැනගෙන ඉන්න එක වටිනවා. ඔයාලට අවශ්‍ය ෆීචර්ස් එකක් හෝ කීපයක් තෝරාගෙන ඇඩ් කරගන්න පුළුවන්. Number 1. Mobilstar Aero 4 Ice Style Body Kit. මුලින්ම කතා කරමු බොඩි කිට් ගැන. Toyota Race එකේ ජනප්‍රිය ඔරිජිනල් ඔප්ෂන් දෙකක් තමයි Mobilstar Aero බොඩි කිට් එක සහ Ice Style බොඩි කිට් එක. ගොඩක් අය මේ දෙක එකම බොඩි කිට් එකක් කියලා හිතනවා. හැබැයි එහෙම නැහැ. Mobilstar Aero බොඩි කිට් එකෙන් ලැබෙන්නේ ගොඩක් එලිගන්ට්, ප්‍රීමියම් සහ ක්ලීන් ලුක් එකක්. ෆැක්ටරි ෆිනිෂ් එකක් එක ලක්ෂරි ෆීල් එකකට කැමති අයට මේක හොඳ ඔප්ෂන් එකක්. අනිත් පැත්තෙන් Ice Style body kit එක නම් ටිකක් ස්පෝර්ටි සහ ඇග්‍රෙසිව් ඩිසයින් එකක් එක්ක රෝඩ් ප්‍රසන්ස් එක වැඩි කරලා වාහනේ ටිකක් ගෝල්ඩ් විදිහට පේන්න කැමති අයට මේ ස්ටයිල් එක ගැලපෙනවා. Number 2. 4-way panoramic view monitor. ඊළඟට තියෙන්නේ 4-way panoramic view monitor එක. වාහනේ වටේටම අංශක 360ක view එකක් center screen එකෙන් බලා ගන්න පුළුවන් නිසා පටු තැන්වල drive කරනකොට, parking කරනකොට වටපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. Number 3. back roof. ඒ වගේම back roof design එක නිසා මේ වාහනේ dual tone appearance එක තවත් කැපී පේනවා. මේ features එකෙන් race එකට premium සහ luxury feel එකක් එකතු වෙනවා. Number 4. PSM. එහෙම නැතිනම් blind stop monitor. safety පැත්තෙන් බලද්දී blind stop monitor එක ගොඩක් වැදගත් features එකක්. side mirror වලට නොපෙනෙන පැති වලින් වෙනත් වාහන ලං වෙනවා නම් system එක warning එකක් ලබා දී lane change කරනකොට ආරක්ෂාව වැඩි කරනවා. Number 5. RCTA. එවත් rear cross traffic alert. ඒ වගේම reverse කරද්දී පාරට දාන්න හදද්දී පිටිපස්සෙන් එන වාහනේ හෝ නැත් අවදානම් කඩින් හඳුනාගෙන warning එකක් දෙන rear cross traffic alert features එකක් මේකේ තියෙනවා. Number 6. auto parking. අන්තිමේට තියෙන්නේ මේ වාහනේ smart auto parking features එක. parallel parking හෝ reverse parking වගේ අවස්ථාවල steering control එක system එකට බාර දී වාහනය පහසුවෙන් සහ නිවැරදිව park කරන්න මේකෙන් පුළුවන්. මේක ගොඩක් දුර්ලභ feature එකක්. ඔයාට මේ features අතරින් එකක් හෝ කීපයක් සහිතව සහ ඊට අමතරව body kit සහිතවද අප හරහා import කරගැනීමේ හැකියාව පවතිනවා. සමහර importersලා fully loaded කියලා 4-way camera විතරක් පවතින vehicle විකුණුවත් fully loaded කියන්නේ මේ features ඔක්කොම තියෙන vehicle වලට. මීට අමතරව තියෙන default features මේවා. ආරක්ෂාව පැත්තෙන් බැලුවොත් airbags 6ක්, ABS, VSC සහ parking sensor වගේ ප්‍රධාන safety features සියල්ලම මේකට ඇතුළත් කරලා තියෙනවා. Toyota සමාගමේ අනිත් මිල අධිකම SUV තරම් ලොකු තාක්ෂණික පහසුවක් නැතත් බජට් SUV එකක් විදිහට මේකේ හැමදේම උපරිමයෙන් තියෙනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඩයග්‍රෑම් සමාගමේ සිදු වූ යම් නිෂ්පාදන සහ පරීක්ෂණ දෝෂ නිසා මේ වාහන වරින් වර ජපානයේදී රීකෝල් කරලා ඒ කියන්නේ සමාගම වෙත නැවත කැඳවලා නිවැරදි කරලා තියෙනවා. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් Toyota Race කියන්නේ ලංකාවේ පවුලකට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් ලස්සන ඉන්දර පිරිමැස්මාතින් ඉහළ හොඳ බජට් SUV එකක්. ඔයාලා Toyota Race එකක් පාවිච්චි කරනවා නම් නැත්නම් මේ වාහනේ ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලා පළහැන් කමෙන්ට් කරගෙන යන්න. වාහනේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. අපි ඉදිරි වීඩියෝ එකකින් ඒ ගැන කතා කරමු. ඔබට අපි හරහා Toyota Race හෝ වෙනත් ඕනෑම ජපන් වාහනයක් අපි හරහා ඉම්පෝර්ට් කරගැනීමේ පහසුව තියෙනවා. ඒ සඳහා ස්ක්‍රීන් එකේ තියෙන දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.